බලන්න යනවා. මේවා ඉගෙන ගත්තට මදි මේවා ජීවිතේ ප්‍රායෝගිකව කරන්න ඕනේ. ආමෙන්. එකක් තමයි කිතුණුවෙක් නම් ඔබ කිතුණුවෙක් විදිහට ඔබ ජීවත් වෙනවා නම් මේ දේවල් ජීවිතේ පිළිපදින්න ඕනේ. ආමෙන්. ඒ කියන්නේ හොඳ දැනගැනීමක් තියෙන්න ඕනේ. අපි දකිනවා ගොඩක් වෙලාවට මිනිස්සු යාඥා කරනවා දෙවියන් වහන්සේගෙන් ආස්කම මගේ ජීවිතේ උනේ නෑනේ කියලා දෙවියන් වහන්සේගේ බලය මට අත්දකින්න බෑනේ කියලා ගොඩක් තැන්වල මිනිස්සු අපි දකිනවා යාඥා කරනවා අවුරුදු ගණනක් තිස්සේ. නමුත් යාඥා කරාට ආස්කමක් වෙන්නේ නැහැ. ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නොදන්න කම හින්දා ගොඩක් කිතුණුවෝ නැත්තම් ජේසුස් වහන්සේ විශ්වාස කරන අය එකතැන ජීවත් වෙනවා. හාලෙලුයා. අපි දුක් විඳින මිනිස්සුන්ව ජේසුස් වහන්සේ එයාගේ රාජ්‍යයට ගත්තේ තවත් එලෙස දුක් විඳින්න නෙවෙයි. එකතැන ජීවත් වෙන්න නෙවෙයි. අපි ජේසුස් වහන්සේව පිළි අරගෙන අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනේ කිතුණුවෙක් විදිහට. එහෙනම් අපි තුල හොඳ දැනගැන්මක් තියෙන්න ඕනේ. අපේ ජීවිතේ අපි යාඥා කරනවා නිදා ගන්නවා යාඥා කරනවා නිදා ගන්නවා නම් අපිට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්න බෑ. උන්වහන්සේගේ ආශිර්වාද ලබන්න නම් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකයි අද වෙද්දි ගොඩක් කිතුණු එකතැන ජීවත් වෙන්නේ. අපි දකිනවා අවුරුදු ගානක් තිස්සේ දුක් විඳින කිතුණෝ ඉන්නවා. සමහරට ඔබත් දුක් විඳිනවා ඇති අවුරුදු ගානක් තිස්සේ. අද ඉඳන් එකට තිත තියන්න. ජේසුස් වහන්සේගේ කුරුස පූජාවෙන් ඇති වැඩක් නැහැ. ඔබ තාමත් ජේසුස් වහන්සේ අදහන දුක් විඳිනවා. ඔබට තුන් වේලාවක් කන්න නැත්නම් ජේසුස් වහන්සේ අදහගෙන ජේසුස් වහන්සේගේ කුරුස පූජාවෙන් ඇති වැඩක් නැහැ. ඔබත් නිතරම තව ලෙඩ වෙනවා නම් ජේසුස් වහන්සේ අදහගෙන ඒකෙන් ඔබට ඇති වැඩක් නැහැ. ජේසුස් වහන්සේගේ කුරුස පූජාව. එසේනම් අද ඉඳන් මේක හොඳට කරලා බලන්න ජේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ආමෙන්. අපි බලන්න යනවා පිලිප්පි 4:13. හොඳට තේරුම් ගන්න අපි යාඥා කරන තරමට ඔයාලගේ ජීවිතයේ දේවල් වෙනවද කියලා හොඳට තේරුම් ගන්න. පිලිප්පි 4:13 බලන්න යනවා. දෙවියන් වහන්සේගේ බලය ඇයි තාම ඔබ අත්දකින්නේ නැත්තේ කියලා හොඳට බලන්න. පිලිප්පි 4:13 කියනවා මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල. හලෙලුයා. මට සියලු දේ කරන්න පුළුවන්. මාව බලවත් කරන්න දෙවියන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. ආමෙන්. දෙවියන් වහන්සේ මට බලය දෙනවා සියලුම දේ කරන්න. ආමෙන්. මෙතන කිව්වේ නෑ දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔබේ සියලුම දේ කරලා දෙනවා කියලා. අද ගොඩක් අය බලන් ඉන්නේ ඒක කරනවා. දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔබේ මිදුල අතු ගහලා රෙදි ටික හොදලා ණය ප්‍රශ්නෙට සල්ලි ටිකක් දීලා යනකම් තමයි අද බලන් ඉන්නේ මිනිස්සු. නමුත් කියනවා මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. හලෙලුයා. දෙවියන් වහන්සේ මට බලය දෙනවා මට සියලු දේ කරන්න. මේක තේරුම් ගත්තේ නැති හින්දා තමයි ගොඩක් කිතුණු දුක් විඳින්නේ මිනිස්සු. ගොඩක් කිතුණුවන්ගේ ජීවිතේ හාස්කම් නැත්තේ මේ නිසා. ඇයි? දෙවියන් වහන්සේ ඇවිල්ලා හැමදේම කරනකම් බලන් ඉන්නේ. ඔයාලට බලය දෙනවා දෙවියන් වහන්සේ ඔයාලගේ ජීවිතේ සියලු දේ කරන්න. ඔයාලට අවශ්‍ය මොන දේද ඒ දේ කරන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ බලය දීලා ඉවරයි. ටිකක් හිතන්න කඩේ පෙට්ටියකට දාලා කඩේ රාක්කේ ගහලා තියෙන බල්බ් එක. අද කිතුනොත් ඒ වගේ තමයි. කඩේ රාක්කේ බැලුවාම පුරෝල බල්බ් තියෙන පෙට්ටිය දාලා ගහලා. නමුත් ආලෝකයක් නෑ. ඔය බල්බ් එක අරගෙන කරන්ට් එකට සම්බන්ධ කරාට පස්සේ තමයි ආලෝකය තියෙන්නේ.
කිතුනොත් ඒ වගේ තමයි. අර කඩේ පෙට්ටියට දාලා තියෙන බල්බ් එක වගේ තමයි කිසිම කිතුණු ජීවිතයේ ආලෝකයක් නෑ. නමට කිතුණුයි. ජීවිතේ එකතැන පරිප්පු ගන්න කිතුණුයි. දෙවියන් වහන්සේගේ බලය කියන කරන්ට් එක ආවට පස්සේ තමයි ආලෝකය එන්නේ ඒ ජීවිතේ. ආමෙන්. එහෙනම් දෙවියන් ඔබ බල්බ් එක ගන්න කිතුණුවෙක් විදියට දෙවියන් වහන්සේ ඔබට බලය දෙනවා ආලෝකය ඇති කරගන්න. ආමෙන්. එහෙනම් බලන්න මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. ඔයාලට දෙවියන් වහන්සේ බලය දෙන ඔයාලගේ ජීවිතේ මොනවද කරන්න ඕනේ? දෙවියන් වහන්සේට සේවයක්ද? ගියක් හදාගන්නද? නැත්නම් ව්‍යාපාරයක් කරන්නද? නැත්නම් රටකට යන්නද? නැත්නම් හොඳ ජීවිතයක් ගත කරන්නද? මේ ඉගෙන ගන්නද? මේ හැම දෙයකම දෙවියන් වහන්සේ බලය දෙනවා. ඔයාලට කරන්න පුළුවන්. ආමෙන්. අදේනම් පුළුවන්. දෙවියන් වහන්සේ බලය දෙනවා. කරන්න පටන් ගන්න. යාඥා කරලා නිදා ගන්න එපා. හල්ලුයියා. දෙවියන් වහන්සේ බලය දෙනවා. වෙනකට වඩා දෙගුණයක් වැඩ කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ බලය දෙනවා. කොච්චර වැස්සට අහුණත් කොච්චර මොන දේ වුණත් ලෙඩ වෙන්නේ නැහැ. වැඩ එක දිගට කරගෙන යන්න පුළුවන්. හල්ලුයියා. වහල ගොඩක් හිතුණා මේක තේරුම් ගන්න නැති හින්දා තමයි ජීවිතේ එක දැන දුක් විඳින්නේ. දෙවියන් වහන්සේ කොච්චර බල්බ් එකක් නිකන් තිබ්බත් වැඩක් නැහැ ඒකට කරන්ට් එක නැත්තම්. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ ඔබට බලය දෙනවා. ඔබේ ජීවිතය ආලෝකමත් වෙන්න. හලෙලුයා. කිතුණුවෙක් විදිහට හැම වෙලාවෙම ජීවිතය ආලෝකමත් කරගන්න. නිවිච්ච කිතුණුවෙක් වෙන්න එපා. ආමේන්. හලෙලුයා. අපි කිතුණෝ විදියට අපි තුල හොඳ විශ්වාසයක් ඇදහිල්ලක් තියෙනවා කෙනෙක් තුල. ඒ වගේම අපි තුල දෙවියන් වහන්සේ දෙන ඒ බලයෙන් අපේ ජීවිතේ දේවල් කරන්න පටන් ගන්නවා. ආමේන්. කෙනෙක් කියන්න පුළුවන් මං ගාව හොඳ ඇදහිල්ලක් තියෙනවා මම මේ ව්‍යාපාරය කරන්න කියලා එයා ඇදහිල්ල තියාගෙන ඉන්න පුළුවන්. නමුත් ඇදහිල්ල තියාගෙන ඉඳලා මදි. අපි වැඩේ කරන්න ඕන. වැඩේ කරන්න දෙවියන් වහන්සේ බලය දෙනවා. ආමේන්. ඇදහිල්ල තියාගෙන විශ්වාසය තියාගෙන ඉඳලා මදි. වැඩේ කරන්න දෙවියන් වහන්සේ බලය දෙනවා. දැන් මේ පුතා YouTube channel එකක් පටන් ගත්තා. ඒක වැඩේ කරන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. views වැඩි වෙනවා. අපි කරන්න ඕන. නොකර යාඥා කර හිටියා කියලා වැඩක් නෑ. අපි කරන්න පටන් ගත්තාම තමයි දෙවියන් වහන්සේ ඒක වැඩි කරන්නේ. ආමේන්. ඔබ පලා මිටියක් පාරේ තියන් ඔයාගේ ව්‍යාපාර කරන සල්ලි නෑ පලා මිටි දෙක තුනක් පාරේ තියන් වැඩේ පටන් ගත්තොත් දෙවියන් වහන්සේ බලය දෙනවා මේක ලොකු වෙලෝ වැඩයක් බවට පත් කරගන්න. දෙල් ගෙඩි දෙක තුනක් ඇති ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න. දෙවියන් වහන්සේ බලය දෙනවා. අද කිතුණුව බලාගෙන ඉන්නේ ස්වර්ගෙන් ලොකු කඩයක් ඇවිල්ලා දෙපතුල් ගාව වැටෙනවා. මේක තමයි තාත්තා. එහෙම වැටෙනකන් යාඥා ගන්න. අවුරුද්දක් දෙකක් තුනක් යාඥා ගන්න. අන්තිමට උන් හිටි තමුන් නැති වෙනවා. මේ හින්දා තියෙන දේ ඇති. දෙවියන් වහන්සේ තමයි ඔබ ඉස්සරහට අරගෙන යන්නේ. ඔබ ක්‍රියාත්මක වෙ යුතුයි. හල්ලුයා. අපි බලමු තව බයිබල් පදයක් යෝහාන් 1:12. අපේ තාත්තා අපිට කොච්චර ආදරේද? සමහරට ඔයාලගේ ජීවිතේ පොළොවේ ඉන්න තාත්තා වලට ආදරේ නැති වෙන්න පුළුවන්. නමුත් අපේ උඩ ඉන්න තාත්තා අපිට ගොඩක් ආදරේ. සමහරට තාත්තගේ වැරදි හින්දා දුක් විඳින දරුවෝ ගොඩක් ඇති. දැන් මේ දේශනාවත් අහන්න ඇති. නමුත් උඩ ඉන්න තාත්තා ඔබට ගොඩක් ආදරේ. ඒ හින්දා බලන්න යෝහාන් 1:12 කියනවා නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොත් නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොත් ඒ කියන්නේ
හැම කෙනෙක්ම උන්වහන්සේව පිළිගන්නෙත් නැහැ. එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහන්න ඕන. උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහන්න ඕන. ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. හලෙලූයා. මෙතන ඔයාලා හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ බලය දුන්නා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න. ආමේන්. බලන්න ඒක කොච්චර පුදුමද. අද ඉන්න දුක් විඳින මිනිස්සු ඉන්නවා නම් බලන්න ඔබට දෙවියන් වහන්සේ බලය දුන්නා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න. මේ විශ්ව මැව්ව තාත්තා තමයි දෙවියන් වහන්සේ. එයා අපේ තාත්තා. අපි දැන් එයාගේ දරුවෙක්. එහෙනම් එයාගේ දරුවෙක් නම් තවත් ඔබ දුක් විඳිය යුතුද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඒ දරුවෙක්ට ඔබින ලෙස ඔබ ජීවත් වෙනවද? හොඳට තේරුම්. ටිකක් හිතන්න ඔබ ජනාධිපතිගේ දරුවා නම් ඔබ තාත්තට ගැළපෙන විදිහට ජීවත් වෙනවා. ඒ වගේ තමයි අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් අපි තාත්තට ගැළපෙන විදිහට ජීවත් වෙනවා. ඒකයි මම අර මුලින් කිව්වේ ඒ පිළිවෙලේ හැමදේම අපි ගාව තියෙනවා. හලෙලූයා. මෙතන ඉස්සෙල්ලා කියනවා මා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන් කියලා. මෙතන කියනවා දෙවියන් වහන්සේ මට බලය දුන්නා එයාගේ දරුවෙක් වෙන්න කියලා. දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න අපිට බලය දුන්නා නම් අපිට තවත් කොහෙද අනවින පොඩි වෙන ওই කිසි දේවල් නැහැ අපිට. අපි දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක්. දැන් ඒව මැත්තේ නැහි ඉන්න එක නෙවෙයි තියෙන්නේ. දැන් තියෙන ජීවිතය ඉස්සරහට අරගෙන යන්නේ. හින්දා මේ ඉගෙනුමින් දාගන්න ඇතුළට. හලෙලූයා. නිකන් ඉන්න ගමන් මේ බයිබල් පද මෙනෙහි කරන්න. මම ඔබ කොච්චර වයසට ගියත් කොච්චර තරුණ වුණත් කුඩා දරුවෙක් වුණත් අදාළ නැහැ. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෝ. හලෙලූයා. යාඥා කරලා අන්‍ය භාෂාවෙන් කතා කරලා මේ බයිබල් පද මෙනෙහි කරන්න. මා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. මම එහෙනම් මේ නැවතිලා තියෙන මගේ ගමන ආය යන්න පටන් ගන්නවා. මම මේ හදාගන්න බැරිගේ මම හදන්න පටන් ගන්නවා. කරන්න පුළුවන්. මම මේ අතැල්ලා දාපු ව්‍යාපාරේ නැවත පටන් ගන්නවා. සියලු දේ කරන්න පුළුවන්. බලය දෙන්නේ තාත්තා. පුතේ ගිහින් මේ දේ කරන්න කියලා තාත්තා කියනවා. ඔබ කරද්දී තාත්තා සපෝට් එක. ඔබ කරද්දී ඔබ වෙනුවෙන් තාත්තා තම මිනිස්සු පාවිච්චි කරනවා. මේ සම්බන්ධකම් කොට නගා. හලුයා. ඊතුණු විදිහට මේව අහලා පිට කරන්න එපා ජීවිතේ. මේ බයිබල් පද මෙනෙහි කරන්න. මේ ලෝකේ මොන ප්‍රශ්නයක් ආවත් මගේ තාත්තා දෙවියන් වහන්සේ. එයා මට බලය දුන්න එයාගේ දරුවෙක් නේ. මේ ලෝකේ මොන ආහාරින් ගයක් ආවත් මට එහෙම වෙන්නේ නැහැ. මම හොඳට තුන් වේලා කාලා ඉන්නවා. හලෙලූයා. දැන් බලන්න දෙවියන් වහන්සේ එක තැනක කියනවා මා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. එතන මොකක්ද කියන්නේ? ඔබව බලවත් කරනවා දෙවියන් වහන්සේ ඔබට සියලු දේ කරන්න. යොහන් 1:12 කියනවා දෙවියන් වහන්සේ ඔබට බලය දුන්නා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න. ඒ කියන්නේ දැන් උඩින් බලයක් එනකම් බලන් ඉන්න එපා. ඔබට බලය දීලා තියෙනවා. හලුයා. ක්‍රියා 1:8 කියනවා ඕකත් ගෙදරින් හොඳට බයිබල් පදේ බලලා මෙනෙහි කර. ක්‍රියා 1:8 කියනවා නමුත් සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න ඕනේ. ආමේන්. සුද්ධාත්මයන් වහන්සේ ඔයාලා කෙරෙහි පැමිණි කල ඔයාලා බලය ලබනවා. ආමේන්. ඒ කියන්නේ උඩින් බලයක් එන්න ඕනේ නැහැ. දැනුත් ඔයාලට බලය දීලා තියෙනවා. ආමේන්. ඔබ හැම කෙනෙක් තුළම සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔබට යාඥා කරද්දී ඒක තේරෙනවා, දැනෙනවා. ආමේන්. ඊළඟට කියනවා එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරයේද පොළොවේ සීමා දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නෝයයි කීසේක. ආමේන්. සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල ඔයාලා බලය ලබනවලු. එතකොට පොළොවේ සීමාවල් කෙරෙහි දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෝ බවට පත් වෙනවා කියලා කියනවා.
ආමෙන්. දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් නම් ඔබ ඉන්න තැනින් උඩට එන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න නම් සාක්ෂියක් තියෙන්න ඕනේ. මම ලෙඩ වෙලා හිටියා දැන් සුවයෙන් ඉන්නේ දෙවියන් වහන්සේ නිසා. මං බින්දුවට වැටිලා හිටියා දැන් මේ නැගිටලා ඉන්නේ මං දෙවියන් වහන්සේ හින්දා. මගේ පවුලේ අසමගිය පවුල විසිරලා තිබ්බේ දැන් පවුල එකතු වෙලා ඉන්නේ දෙවියන් වහන්සේ හින්දා. සාක්ෂියක් තියෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මේ දේ කරා. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරා. දෙවියන් වහන්සේ මට ප්‍රඥාව දුන්නා. මං දෙවියන් වහන්සේ නිසා සේවයක් කරනවා. හලෙලුයා. බලන්න ඔබ යාඥා කරනවා නම් උඩින් බලයක් එන්න කියලා. දැන් උඩින් බලයක් එන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ සියල්ල දීලා අවසන්. ඔබගේ ජීවිතේ මිරකල් එකක් වෙන්නේ නැත්තේ ඔබ තුල හොඳ දැනගැන්මක් නැති නිසා. ඇති කරගන්න. මේ බයිබල් පද මෙනෙහි කරන්න. ඉන්න ගම. ආමේන්. වැඩ කරන්න. උඩින් දේවල් ලැබෙනකම් බලන් ඉන්න එපා. දැන් සියල්ල ඔබට දීලා අවසන්. ආමේන්. හොඳට යාඥා කරන්න. යාඥා කරලා අන්‍ය භාෂාවෙන් කතා කරලා මේ බයිබල් පද බලන්න මා බලවත් කරන්න දැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. මට බලය දෙනවා නම් දෙවියන් වහන්සේ දීලා තියෙනවා නම් ඔයාලට හැමදේම කරන්න පුළුවන්. ආමේන්. මේ බයිබල් පද ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. ඔබ ඒවට ඉඩ දෙනවා නම් ඔබ ඒවා මෙනෙහි කරනවා. ඔබ ඒ තුල ජීවත් වෙනවා. ආමේන්. හලෙලුයා. තව බලමු අපි ඔබට බලය දෙන දෙවියන් වහන්සේ පිළිබඳ බයිබල් පදය. ආමේන්. දැන් අද ඉඳන් උඩින් බලය ලැබෙනකන් යාඥා කරන්න එපා. බලය දීලා ඉවරයි. දේවල් වෙන්නේ නැත්තේ ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. දේවල් වෙන්නේ නැත්තේ මේ දේවල් මෙනෙහි කරන්නේ නැති හින්දා. උඩින් බලය ලැබෙනකන් යාඥා කරන්න එපා. අපි බලනවා එපිසෝ 3:16. උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ එතකිනෝ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලෙන් ශක්තිමත් වන පිණිසත්. ආමේන්. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලෙන් ශක්තිමත් වන පිණිසත්. ඒ කියන්නේ සුද්ධාත්මයන්න් තුළ අපි බලයෙන් ශක්තිමත් වෙනවා. ආමේන්. දැන් ඔබ බලයෙන් ශක්තිමත්. ඔබ බය නැතුව ගිහිල්ලා ප්‍රේ කරලා කරන වැඩේ පටන් ගන්න. අනිවාර්යෙන් හරියනවා. උන්වහන්සේ ඔබට බලය දීලා ගියා. අය බලය ඉල්ලලා යාඥා කරන්න. බලය ඉල්ලලා අද්දෙකුසා යාඥා කරන්න එපා. ඔබ මේ බයිබල් පද ආයෙ ගෙදර ගිහිල්ලා බලන්න. දවසට දෙතුන් පාරක් බලන්න. ඇයි මං තාම මෙතන ඉන්නේ කියලා බලන්න. ඇයි ඉන්නේ? ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. හල්ලුයි. බලන්න එපිසෝ 3:16. උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්. හිතුණු විදියට කරන්න බැරි දෙයක් නැහැ. තීරණය කරන්න තවත් මං එකතැන ඉන්නවද එකතැන ජීවත් වෙනවද තවත් මං ලෙඩ වෙවි ඉන්නවද තවත් මං යක්කු මතේ නැහි ඉන්නවද අන්ධකාරය මතේ නැහි ඉන්නවද කියලා තීරණය කරන්න. එතනින් එහාට ජීවිතයක් ඔබට දෙවියන් වහන්සේ දීලා ඉවරයි. ආමේන්. එතනින් එහාට සුන්දර ජීවිතයක් දීලා ඉවරයි. ඔබ මේ දේවල් කරොත් තමයි තව මිනිස්සෙක් ජේසුස් වහන්සේගෙන් ඔබෙන් අහන්නේ. ඔබගේ ජීවිතේ ආලෝකයක් ඇති වුණොත් තමයි ඔබගේ ජීවිතේ ආලෝකය වුණොත් තමයි තව මිනිස්සයෝ ඔබ තුලින් ජේසුස් වහන්සේව පිළිගන්නේ. ඔබගේ ජීවිතේ ආලෝකය ඇති වුණොත් තමයි සුබ ආරංචිය තව මේ පොළේ වර්ධනය වෙන්නේ ඉස්සරහට යන. හලෙලුයා. ඒ හින්දා අනිවාර්යෙන් මේ දේවල් ජීවිතේ කරන්න. ආමේන්. අපි තව බයිබල් පදයක් බලමු 2 තිමෝති 1:7. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අදුකමේ ආත්මයක් නොව. බලයෙන් ප්‍රේමෙත් හික්මවීමෙත් ආත්මයක්. බලන්න මෙතන කියනවා දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අදුකමේ ආත්මයක් නොව. අපිට දීලා තියෙන්නේ බය වෙන ආත්මයක් නෙවෙයි දෙවියන් වහන්සේ. නමුත් මොකක්ද දෙවියන් වහන්සේ දුන්න ආත්මය? සුද්ධාත්මයක් වහන්සේ. අපිට දීලා තියෙන්නේ බය වෙන ආත්මයක් නෙවෙයි. ඔබට දීලා තියෙන්නේ
නමුත් මොන දේ වුණත් ඔබ බය වෙනවා කිතුන විදියට. තෙල් ගණන් ගියත් බය වෙනවා. ගෑස් ගණන් ගියත් බය වෙනවා. හාල් නැති වුණත් බය වෙනවා. කොහොමද කන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? මේවා ඇවිල්ලා මේ ලෝකේ සාමාන්‍ය දේවල්. මේවා කාලෙන් කාලට අඩු වැඩි වෙන එක මේ ලෝකේ සිද්ධ වෙන දෙයක්. දෙවියන් වහන්සේ ඔබට ඔයගේ දේවල් වලට බය වෙන ආත්මයක් දුන්නේ නැහැ. හලෙලුයා. මක්නේද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොවේ. බය වෙන ආත්මයක් දෙවියන් වහන්සේ ඔබට දීලා නැහැ. බය වෙන්න එපා. රටේ ලෝකේ වෙන දේවල් දැකලා බය වෙන්න එපා. ඔක්කොටම වැඩිය දැන් බය කිතුන. බලයෙන් ප්‍රේමයේ හික්මවීමේ තාමයක්. ආමෙන්. මෙතන කියනවා දෙවියන් වහන්සේ අපිට දැන් දීලා තියෙන්නේ බලයෙන්. වව් අපි තුල බලය තියෙනවා. ප්‍රේමයේ තියෙනවා. හික්මවීමේ ආත්මයක්. ආමෙන්. බලන්න මේ බයිබල් පද ඔක්කොගෙම ගෙදරගෙන ඉන්නලා මෙනෙහි කරලා බලන්න දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ටම බලයේ ආත්මයක් දීලා තියෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේ අපිට බලය දුන්නා එයාගේ දරුවෝ වෙන්න. දෙවියන් වහන්සේ අපිට බලයේ ආත්මයක් දුන්නා අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ආමෙන්. දෙවියන් වහන්සේ බලයේ ආත්මයක් දෙනවා අපිට දීලා තියෙනවා සුභාරංචිය කරන්න. ඒ හින්දා අද ඉඳන් බලන්න යාඥා කරන්න එපා. අධ්‍යක උස්සන් උඩට උස්සන් යාඥා කරන්න එපා. දෙවියන් වහන්සේ පියාණනි මට බලය දෙන්න කියලා යාඥා කරන්න එපා. බලය දීලා ඉවරයි දැන් මේ පොළොවේ. ඒක ක්‍රියාත්මක කරන්න ඒක ඔබ සතුයි. ආමෙන්. ටිකක් හිතන්න ලොකු දිය ඇල්ලක් තියෙනවා. ඒක යට ගහනවා විදුලි බලාගාරය ටර්බයින් එක. ගහලා කොච්චර වතුර ආවත් මේ ටර්බයින් එක කැරකෙන්නේ නැති වෙන්න මොනවා හරි යාල කරලා තියෙනවා නම් එතනින් බලයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ දිය ඇල්ලෙන් වතුර ඇවිල්ලා මේ ටර්බයින් එක කැරකෙනවා නම් එතනින් බලයක් නිෂ්පාදනය වෙනවා. ඒකෙන් විදුලිය යනවා. ඒ වගේ තමයි ඔයාලගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඒ වතුර කියන ඒ බලය එවනවා. වතුර එවනවා. වතුර කියන්නේ බයිබලයේ සඳහන් වෙනවා වතුර කියන්නේ දේව වචනයට. දේව වචනේ ඔයාලගේ ජීවිතයට එවනවා. නමුත් ඔයාලා ටර්බයින් එක කරකව ගන්නේ නැති නිසා ජීවිතේ කිසිම බලයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ජීවිතේ කිසිම හාස්කමක් වෙන්නේ නැහැ. මේ බයිබල් පද බලන්න. දේව වචනේ කියනවා මහා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන් කියලා. ඒක ඇවිල්ලා මොකද්ද? වතුර. දෙවියන් වහන්සේ වතුර එවනවා. මහා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන් කියලා. ඔබ මේ වතුර පාර එන ඔබගේ ජීවිතයට දේව වචනේ එනවා. නමුත් ඔබ කම්මැලි වෙලා හෝ නැත්තම් ඔබ එළිය දේවල් වලට බය වෙලා හෝ ඔබ ඒ දේ කරන්න නැතුව ඉන්නවා. ඔබ තුල තියෙන ටර්බයින් එක කැරකෙන්නේ නැහැ. ඔබ හාස්කම් අත්දකින්නේ නැහැ. අද ඉඳන් මේ ජීවනදායක වතුර කියන දේව වචනේ අරගෙන ඔබ ටර්බයින් එක කරකව ගන්න ජීවිතේ. ජීවිතේ ටර්බයින් එක කරකවන කියන්නේ ඔබ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුල දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. හලෙලුයා. ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ ටර්බයින් එක කැරකෙනවා කියන්නේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔබ තුල ආලෝකය නිෂ්පාදනය වෙනවා. හලෙලුයා. අනිත් මිනිස්සු අන්ධකාරයේ ජීවත් වෙද්දී ඔබ තුල ආලෝකය පමණක් තියෙනවා. ඔබගෙන් ආලෝකය ලබා ගන්න තව බොහෝ මිනිස්සු ඔබ වටා එනවා. ඒ හින්දා බලය දෙවියන් වහන්සේ දීලා ඉවරයි. ගෙදර ගිහිල්ලා මේ බයිබල් පද ටික හොඳට මෙනෙහි කරන්න. බලන්න දවසට දෙතුන් පාරක් බලන්න. දෙවියන් වහන්සේ මට සියල්ල දීලා ඉවරයි. මගේ පරක්කුව තියෙන්නේ හාස්කම් ඇති නොකෙච්ච. දෙවියන් වහන්සේ මට සියල්ල දීලා ඉවරයි. මං ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා තමයි
කිසි දෙයක් මගේ ජීවිතේ වෙන්නේ නැත්තේ. හලෙලුයා. එහෙනම් මේ දේවල් බලන්න, මෙනෙහි කරන්න, දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න. වෙනස් වෙන කිතුණුවෙක් බවට පත් කරගන්න. ආමෙන්. අපි එකතැන ජීවත් වෙන කිතුණුව නෙවෙයි. හැමදාම එක ජීවිතයක් ගත කරන කිතුණුව නෙවෙයි. අපි දවසින් දවස ඉස්සරහට යනවා. සම්ප්‍රදායික කිතුණුව වගේ ජීවිතේ දුක් විඳින්න එපා. අවුරුදු ගන්න. අඩියෙන් අඩිය